බුද්ධගයාව කියන්නේ බුදුදහමට අනුව ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ලෝකය පුරා මිලියන සංඛ්‍යාත බෞද්ධයන්ගේ පූජනීයම ස්ථානයක්. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී බුදුන් වහන්සේ විසින්ම බෞද්ධයෙකු විසින් පහන් සංවේගයට පත්විය යුතු ස්ථාන 4න් බුද්ධගයාව මුල් ස්ථානයේ පවතින බව දේශනා කර තිබෙනවා. 12 වන සියවසේ මුගල් ආක්‍රමණත් හින්දු සංස්කෘතික බලපෑමක් නිසා ಭಾರತය තවත් රාජ්‍යයන් වශයෙන් බෙදී යාමත් නිසා ගාන්ධාරයේ බරණැස් නුවර, දිල්ලිය ආදී බොහෝ බෞද්ධ නගර පරිහානියට පත්වී තවත් බොහෝ බෞද්ධාගමිකයන් වෙනත් ආගම් කරා ක්‍රමයෙන් නැඹුරු වීම නිසා ඉන්දියාව පුරාම බෞද්ධ පරිහානියක් පත්වෙනවා. ඉතින් මෙන්න මේ නිසා 1900 අවධිය වන විටත් ඉන්දියාව පුරා බෞද්ධයන් ලෙස ඉතාමත් සීමිත ජනසංඛ්‍යාවක් වාසය කරන අතර එය 0.001ක් පමණ කුඩා අගයකට පමණ ගොනු වී ඇති බව මූලාශ්‍ර වාර්තා කරනවා. ඉතින් මේ ඉතා කුඩා ජන ප්‍රමාණයත් හිමාලය, ඇසෑම් වැනි නේපාලය හා භූතානය දේශ සීමා ආශ්‍රිතවත් ඉන්දු කාශ්මීර අර්බුද සහිත ප්‍රදේශවලත් ව්‍යාප්ත වී තිබෙනවා. ඉන්පසු 20 වන සියවසේ අනගාരിക ධර්මපාලතුමාගේ මැදිහත් වීමෙන් අන්‍යාගමික ග්‍රහණයට නතු වූ බුද්ධගයාව යම්තාක් දුරට බෞද්ධයන්ට ලබා ගැනීමට සමත් වෙනවා. ඉතින් මෙන්න මේ කාලයේම ආචාර්ය අම්බෙඩ්කර්තුමා මහාරාෂ්ට්‍රය ඇතුළු ඉන්දියාව පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඉතින් මේ කාලයේදී තමයි අම්බෙඩ්කර්තුමා ඉන්දියාවේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ධර්ම චක්‍රයද ඒට ඇතුළත් කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවල නිසා නාග්පුර්, මුම්බායි, ඇහමදාබාද්, ලඩාක්, කොල්කතා, ලක්නව් ආදී බොහෝ නගරවල කැපී පෙනෙන බෞද්ධ පුනරුදයක් මේ සමයේ සිට ඇතිවන්නට පටන් ගන්නවා. ඒ අනුව 1950 වන විට සිටි ලක්ෂ 2කට වඩා අඩු බෞද්ධ ජනග්‍රහණ ප්‍රමාණය මේ වන විට මිලියන 10 ඉක්මවා තිබෙනවා. ඉතින් මේ වගේම බොහෝ විද්වතුන්ගේ මතය අනුව බෞද්ධ හා ඉන්දියානු ඇතැම් ආගමික සංස්කෘතීන් සමාන නිසා බොහෝ විට ජන සංගණන මගින් ඉන්දියාවේ බෞද්ධ ජනග්‍රහණය වෙනත් ආගම් කරා සලකුණු කරන බවට චෝදනාවක්ද මේ වන විට එල්ල වීම පවතිනවා. ඉතින් ඔවුන් පවසන්නේ මේ වන විට මිලියන 50කට වඩා වැඩි බෞද්ධ ජනකාය සංගණන මගින් වසන් කරන බවයි. ඉතින් ඊට ආසන්නතම හේතුව තමයි විශාල බෞද්ධ පුනරුදයක් ඇති ගුජරාට් ප්‍රාන්තය ආගමික පරිවර්තන නීති අලුත් කිරීම සහ එම නීති බෞද්ධාගමිකයටද අදාළ වන පරිදි සංශෝධනය කිරීමයි. මින් පෙර එසේ සිදුවේ ආබ්‍රාහ්මික ආගම් වලට පමණක් වන අතර මෙවැනි පසුබිමක ගුජරාට් ප්‍රාන්තය විසින් බෞද්ධාගම සඳහාද මෙසේ නීති වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් මෙවැනි පසුබිමක තමයි ඉන්දියාව පුරාවටම සහ ලොව පුරා මිලියන ගණන් බෞද්ධ ප්‍රජාව ඉල්ලා සිටින්නේ බුද්ධගයාවේ සම්පූර්ණ පාලනය බෞද්ධයන්ට ලබා දෙන ලෙස. ඒ 1949 බුද්ධගයා පරිපාලන පනතට අනුව මහාබෝධි බුද්ධගයා මහා විහාරය 9 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට පාලනය කිරීමට ලබා දෙනවා. ඉතින් මේ 9 දෙනෙකුගෙන් යුතු කමිටුවට 4 දෙනෙක් හින්දුන් සහ 4 දෙනෙක් බෞද්ධයන් වූ අතර සභාපති අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයේ දිසාපති නොහොත් මහේස්ත්‍රාත්වරයා සතු වන අතර ඔහු සෑම විටම හින්දු ආගමිකයෙකු වූ නිසා පරිපාලනය සෑම විටම බෞද්ධයන්ට බහුතරය අහිමි වී තිබෙනවා. ඉතින් පසුගිය වසර කිහිපයේ සිටම අන්‍යාගමීකරණය වැඩිවීම නිසා බුද්ධගයාව මේ වන විටත් හින්දු ආගමික සංස්කෘතික විදාපාන මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතිනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්නේ විශාල බෞද්ධ අනන්‍යතාවක් ඇති ඉන්දියාවේ ප්‍රධානතම බෞද්ධ මධ්‍යස්ථාන වන බුද්ධගයාව මෙසේ අන්‍යාගමික සංස්කෘතික විදහා දක්වන ස්ථානයක් බවට පත්වීම කනකාටුකර කරුණක් බවයි. ඉතින් මේ වන විටත් බුද්ධගයාව පුරාවටම ශිවලිංග තැන්පත් කිරීම, කෝවිල් ඉදි කිරීම සහ බුද්ධගයාවේ ප්‍රධානතම ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී පවා එහිදී හින්දු ලක්ෂණ ඉස්මතු වන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීම මේ සඳහා බොහෝ දුරට හේතු වී තිබෙනවා. ඉතින් මේ නිසා භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ප්‍රජාව පෙන්වා දෙන්නේ ඉන්දියාව පුරාවටම උද්ඝෝෂණ ආරම්භ කරමින් මේ අවසානයේ දක්වාම කැපවෙන බවයි. අතීතයේ සිදුවූ මේ මහා විනාශය නැවතත් සිදුවිය නොවිය යුතු බව ඔවුන් දැඩිසේම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම බුද්ධගයාව ප්‍රදේශය පුරාවටම ඌණ සංවර්ධනයේ අඩුපාසුකම් අවම බෞද්ධාගමික වතාවත් වැනි ඉතා සංවේදී කටයුතු බව අවහිර කර ඇති මේ විනාශයෙන් වළක්වා දෙන ලෙස ඔවුන් මුළු ලෝකෙම ඉල්ලා සිටිනවා. ඉතින් ඔවුන් පෙන්වා දෙන්නේ කතෝලික ආගමට වතිකානුව විශාලම ආගමික නගරයක් හා ආධ්‍යාත්මික නගරයක් වන්නාසේම තිරුපති කෝවිල රන්දෙවල හින්දු හා සික් ආගමිකයන්ගේ
ඉතාමත් වැදගත් ආගමික ස්ථානයක් වන්නාසේම මක්කම මුස්ලිම් ආගමිකයන්ගේ අති නවීන ආගමික මධ්‍යස්ථානයක් වන්නාසේම බුද්ධගයාවද බෞද්ධයන්ගේ ඉතාමත් පහසුකම් අතින් වැඩි විශාල ආගමික නගරයක් විය යුතු බවයි. නමුත් මේ අවුරුදු ගණනාව පුරාවටම එහි සිදුවුවේ ඉතාමත් විනාශයක් බව ඔවුන් පෙන්වා දෙනවා. ඉතින් ලොව පුරා බෞද්ධයන් ඉල්ලා සිටින්නේ බුද්ධගයාවේ පාලනය නැවතත් බෞද්ධයන්ට ලබා දෙන ලෙසත් එහි පරිපාලනය විධිමත් කරන ලෙසත් ඉතින් බුද්ධගයාවේ සංවර්ධනයට තව තවත් දායකත්වය ලබා දෙන ලෙසත්ය.